ශාලු මාල කොහොමද? මොකද මේ පුදුම වෙලා? ඔහු ඉතින් පුදුම ඇති. මං එදා හැප්පිලා හිටිය හැටි දැක්කම. ශාලු? අනේ ගොඩ දවසකින්. අදින් පස්සේ මම මෙතන වැඩ කරනවානේ. අලුත් ළමයෙක්වත් වැඩට අරගෙන. මේ කකුල හොඳටම හොඳයිද? ડોක්ටර් ඇවිදින්න කිව්වද ඔයාට? අමාරු උනත් කරන්න දෙයක් නෑ අමාලි. මට මේ ජොබ් එකයි වැදගත්. නැද්ද මාල? මොකෝ මේ මූඩ් ගහලා? අර හැමදාම බස් එකේ යන කෙල්ලවත් තරහ වුණාද? Good morning, Miss Sherin. Good morning, Miss Sherin. Good morning. අපේ පරණ යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. කොහොමද ශාලු? හරියන ඔයගොල්ලෝ කතා කර කර ඉන්න. මට කෝල්ස් වගේක් ගන්න උඩට යන්න තියෙනවා. එයාගේ හැසිරීම වෙනද වගේ නෙමෙයිනේ මාල. වැඩිමම ගණන් ගත්තේ නෑනේ. ඒක හිතන්න එපා. ඔයා ගිහලා කතා කරන්නකෝ. නොසලකා හැරීම කියන්නේ ලොකු පණිවිඩයක්. නිහඬ දැනුම් දීම. අනේ ඕ ඩාලින් මං ඉතින් මේක කරන්නේ හොබි එකක් විතරව දන්නවනේ. මට ඉතින් ප්‍රොපර්ටිස් තියෙනවා මේව කරන්න ඕනේ නැහැ. අනේ බෑ බෑ මේ සේවකයොත් එක බෑනේ. ගෙවල් වල ප්‍රශ්න මෙතනට ගේනවා. ඔයා දන්නවනේ මම මගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක්වත් ඔලුවට ගන්න කැමති කෙනෙක් නෙමෙයි. Okay darling, I'll call you back. All right, okay. ඉතින් ශාලු මං හිතුවා ගෙදරත් ගිහින් ඇති කියලා. මැඩම් මං ආව ජොබ් එකට එන්නම් කියන්න. ආවට පස්සේ හිතුනේ ජොබ් එකට එන්නද කියලා අහන්න. ඇවිත් මෙතන වාඩි වුණාට පස්සේ හිතුනේ මේ දෙකෙන්ම වැඩක් නැහැ. ගිහින් එන්නම් කියන්න. ඔයාගේ හිත භක්තිමත් වෙලා වැඩක් නැහැ ශාලු මෙතන වැඩ කරන්න. ඔයාගේ කකුල් ශක්තිමත් වෙන්න ඕනේ. මැඩම් මට මේ ඇක්සිඩන්ට් එක වුණේ මැඩම්ලාගේ වැඩ කර කර ඉන්නකොට. එකපාරට මෙහෙම අයින් වෙන්න කියන එක සාධාරණ නෑ නේද මැඩම්? දැන් මට මේ ඉන්න තත්ත්වෙන් ඉන්ටර්විව් එකකට යන්නත් බෑ. මේ ඔයා එනවද මට සේවක රයිට්ස් ගැන කතා කරන්න? අවුරුදු 5ක් හිටියේ ඒක ඇත්ත. හොඳට වැඩ කරපු එකත් ඇත්ත. හැබැයි කම්පැනි එකට වටින්නේ ඔයාලට තව කොච්චර දුරට වැඩ කරන්න පුළුවන්ද කියන එක විතරයි. මට මෙතනින් තවත් වැටෙන්න තැනක් නෑ මැඩම්. මේ කැෆේ එක මැඩම්ගේ හොබි එක වෙන්න පුළුවන්. විනෝදාංශ ඇතුළ ජීවිත නෑ. ඒත් මම මේ රස්සාව මගේ ජීවිතේ කරගත්තා. I'm so sorry darling. කමක් නෑ මැඩම්. රිජෙක්ට් වෙනවා කියන එක මට අලුත් දෙයක් නෙමෙයි. මං ජීවිතේ ගොඩාක් තැන්වල රිජෙක්ට් වෙච්ච කෙනෙක්. මිනිස්සු හරි ලේසියෙන් හිත කඩලා දානවා. කැඩිච්ච හිතක් ආයිමත් හදාගන්න කාලයක් යනවා. නැත්තම් ජීවිත කාලෙටම බැරි වෙනවා. මෙතෙන්ටලා කරන්නේ මම ඔයාලට කීයට දෙන්න කියලා කිව්වේ පරක් වෙනවනේ අර ඔක්කොම චෙක් ඉන් වෙලා ඉවරයි. එයා මගේ එක බස්
ඔයාගේ නිදහසට කරුණු එකක්වත් මට ඕනේ නැහැ. ශාලු ඔයා මේ කරන්නේ රට පාවා දීමක්. මේ රට වෙනුවෙන් ගේන්න පුළුවන් ලේසියෙන්ම ගේන්න පුළුවන් මේ රංපදක්කම තමයි මේ මෙතනට වෙලා මේ කඳුළු හලන්නේ. අපි විතරයි පරක්කු අපිත් එක්ක යන්න හිටපු බැඩ්මින්ටන් ටීම් එකයි ස්විමින් ටීම් එකයි දෙකම ගිහලා ඉවරයි. ඉක්මන් කරන්නකෝ බබෙක් වෙන්නේ නැතු. එයාලා මේ ශාලු සර් අන්න සර් මට සමාවෙලා යන්න. කෝච් මොනවද මෙතන කරන්නේ? පරක්කු වෙනවා. යන්. හරිය. ජීවිතේ මම ලබපු ලොකුම පරාජය මේ. මම දැනටමත් පරාද වෙලා ඉවරයි. පරාද වෙච්ච මිනිස්සෙක් දැන් මේ තරඟට යන්නේ. බඩගිනි වෙලා කෑ ගැහුවොත් ඉස්සර වගේ දුව ගන්න කකුල් දෙක පනත් නැහැ. ඊ උට හොඳටම පොලිසියෙන් ගහලාලු. කෝ දීපන්. අනේ පාත්මෝ දරුවා ගෙදර තනියම මේ රෙදිරික හොද ගන්න පොඩි chance එකක් දීපන්කෝ බං. අනේ ඇත්තට බං බිලිසංගෙවත් ඇති දේවල්නේ අපි මේ දකින්නේ. ඔව්. අපෙක් නැති දරුවෙක් හදාගන්න ඔයිටදී නම්බුයිනේ. අනේ අම්මපා මෙහෙමත් විපර්යාස. මේ ඔයාලා රෙදි හොදලා ඉවරද? පොඩක් ඉඩ දෙන්නකෝ. රෙදි ටික හොද ගන්න. දැන් ඔය දෙන්නගෙන් ඇත්තම අම්මා කවුද? අනේ බං තෝරියෝ. අම්මා කෙනෙක්ට ගර්භාෂයක් තියෙන්න ඕනේ නෑ අම්මා කෙනෙක් වෙන්න. 10 මාසයක් කුසේ තියාගෙන ඉන්න ඕනෙත් නෑ. ඔය දෙකම නැති ඕන තරම් අම්මලා ඉන්නවා. දරුවෙකුට පණ ඕනක් දෙන. ප්‍රතිමි ශක්තිය නැතුව ඉපදුනහම මේ වගේ බහූත කතා කියනවා. කේපම් බලන්න ඔබේ පිරිමි ශක්තිය කොහෙද තියෙන්නේ කියලා. උඹට බලන්න බෝන්ද? ඕන්නම් අරෙන් ටිකක් හැන්ද වෙලා. ඒ දැනගනින් ඔය පදේ තදඩම වදිනුන්ගේ බෙරේ මදේ බෝල් අනේ බං උඹට පුදුම හයියක් තියමෝ තියන්නේ. මොකද්ද මේ සාරිය කරගත්තෝ කරන්නේ? ඈ පද්මෝ මේකේ ගෑණියෙක් වගේ උනත් නිකන් ඩබල් මෝඩ් එකේ ගැහුවාගෙන මල සමය අපිටත් බලන් ඉන්නුනානේ මේ වගේ දේවල්. මොකද්ද? ආ? ආයෙත් කියන්න. දැන් මොකද්ද වල බලන් ඉන්න බැරි? කියනවා ඉතින්. සත්‍ය සාරයන් දින එකද? මේ ශාලු. එයාගේ ජොබ් එකද? ආ? නැත්තම් අපිට කන්න බොන්න දෙන එකද? කියනවා ඉතින් මූණට. තැන් වල චුරු ගන්න නැතුව. මට දරුවෙක් හදාන්න පිරිමියෙක් ඉන්න ඕනේද? ශාලු. මේක හොඳට අහගන්නවලා. උඹලට කොහොම පෙනුනත් සත්‍ය කියන්නේ මට දෙයි. මොකද උඹලගේ කසාද මිනිස්සු වගේ රැට ගෙවල් වලට ඇවිත් දොරට ගහන්න නැති හින්දා. තව ලැජ්ජන දෙක තමයි මයි කටෙන් අවශ්‍ය ගන්න හදන්න එපා හරිද? සත්‍ය අන්සත්‍ය. තෝ විතර. බලහල්ලකෝ මේකේ තරම. හිමිජ්ජ වගේ හිටියට කොච්චි කරලක්නේ. මේ මං අද දැක්කනේ අර ගෑණි නොන්ඩික ගා එළියට යනවා. මේ ඔය නොන්ඩි හැමදාම තියෙයිදානේ.
ඔය ආස ඉතින් එහෙම තියෙනවටනේ. එහෙම නෙවෙයියනේ. ඔයා දන්නේ නැහැ ඒ දවස්වල දාගෙන ගිය හීල්ස් මෙන්න මෙච්චරක් විතර ඇති. වේටර් ජොබ් එකට යනවා වගේ නන් නෙමෙයි ගියේ. ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වගේ ගියේ. මං නම් හිතුවනේ හීල් දාගෙන ගිහිල්ලාම වැටේ කියලා. නෑ. කෙට්ටුවයට හීල්ස් දාගෙන යන්න අමාරු නෑ. ඔය පිටිමුට්ට වගේ මහතායට තමයි හීල්ස් දාගෙන යන්න අමාරු. අනික කිලෝ 70ක් 80ක් කොහොම උස්සන් ඉන්නද පොය හීල් එක? ඔව් මේ ගෙදරට ඉතින් මම මොනවා කිව්වත් කරත් වැරදීනේ. හැබැයි ඉතින් අල්ලපු ගෙදර ගෑණි ඔළුවෙන් හිටගෙන ගියත් මාර ලස්සනයි තාත්තටයි දුවටයි. වව් මාර ලස්සනයි. කෙනෙක්ගේ දුකේදී සතුටු වෙන්න එපා. ඒ මනුස්සයා කකුල ඔහම තිබුණොත් එහෙම අපි දෙයි මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ. ඒක හරි වැඩක් නේ අනේ. ඒකට දැනගන්න එපා පුළුවන් දේවල් කරන්න. ළමයිව ලොකු ස්කූල්ස් වලට දාලා අපාර්ට්මන්ට්ස් අරගෙන කාර් අරගෙන මේ වේටර් ජොබ් එකකින් පුළුවන් ද නෙවුවා කරන්න. මන්න කියන්නේ අනිවාර්යයෙන්ම ෂුගර් ඩැඩි කෙනෙක් ඇති. මොකක්? මේ ඔයා මොනවද මේ කියවන්නේ? මේ මම හිතුවට වඩා ඔයා ඇඩ්වාන්ස් නේ. ඔයා ඉතින් දන්නේ නෑනේ. මෙන්න මෙතනට ඇඳගෙන රතු පාට ලිප්ස්ටික් ගාගෙන නහය කඩාගෙන පර්ෆියුම් ගහගෙන අන්තිමට ක්ලබ් ගාන ගිහින් ගෙදර එන්නේ 4 ගාතේ. ඔයා ඒව දන්නේ නැතුණාට ඉතින් මේ මුළු අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකම දන්නවා. මොකක්ද මේ තේක? වතුර වගේනේ. වතුර වගේ හින්දා තමයි කෝප් එකට දාලා දුන්නේ. නැත්නම් ඉතින් කොලයකට හරි පිගානකට දාලා හරි දෙනවනේ. නිතරම නම වැරදි හොයන්න. මිස් සජීව ඔයා දන්නවද වැඩ? එදා අපිට ලොකු සීන් දාපු ගෑනිට ෂෙරින් හොද්ද පාඩමක් උගන්නලා. නෑ. එදා අද වෙට්ටුවට කකුල කෙලලද? අයියෝ පව්. පිස්සුද? මන් දාපු එකක් නෙවෙයි යන්නේ. ඒ ගෑණි ඇක්සිඩන්ට් එකක් වෙලා. අනිත් එක මන් දාන වෙට්ටු මොනාද ඩාලි? හොඳ වෙට්ටුලු එයා දාන්නේ. What? ඇයි මොකක්ද හේතුව? සජීව කෙල්ල වගේ හිටියට යා අම්මා කෙනෙක් ළමා ඉන්න. හැබැයි තාත්තෙක් නන්නේ. නොන්ඩික ගහ ඇවිත් රස්සාවෙල්ලුවා. මට පිස්සු දානේ ආයි රස්සාවට ගන්න. අනික මට සමදරා කිව්වනේ යාගේ ඇටිටියුඩ්ස් ගැන. අනේ වාසනාවක්. ගොඩක් සංසාර බැඳීම් වලට වෙඩින් රින් තිබ්බේ නැහැ. මෙයාට මාර අනුකම්පාවක් නැවිලා තියෙන ගෑණි ගැන. මේ ෂෙරින් ආයෙ ඔය ගෑණි ජොබ් එකක් ඉල්ලගෙන ආවොත් හොඳ වගේ දෙකක් කියලා බැනලා එලව ගන්න. ඔව්. කොහොමත් බාල්ලි යවුනාම ඇහැට පේන්නේ නැති ගුල්ලොත් නිකම්ම චණ්ඩි වෙනවා. Good morning. මේ අරිෂ් ට්‍රේඩින්ග්ද? ඒකට කට්ටිය අරගෙන ඉවරද? හරි. Thank you. අංකල් ශාලිකා. අංකල්ගේ ඔෆිස් එකේ ජොබ් වේකන්සිස් එහෙම නැද්ද? හරි කමන්නේ අංකල්. බලලා කියන්නකෝ. නෑ. මම apply කරේ sales. Thank you. එමි මේ මොකදනේ මේ අම්මෝ මුළු ගෙදර මීදුල් ගඳයි. මොකක්ද වාට වෙලා තියෙන්නේ මේ හැමතැනම කෑමයි කොල කෑලි දාලා හරියට පොඩි ළමෙක් වගේනේ. මට කෝල් එකක් දෙන්න තිබ්බනේ. මං එහෙමනම් අස් කරලා දීලා යනවනේ. ගෙන් වොෂ් එකක් දාගනින්. කකුල විතරනේ කැඩුනේ. ජීවිතේ කැඩුන්නේ නෑනේ. අයියෝ දෙවියන්ට වැරදිලා. දෙවියන්ට ඇත්තටම වැරදිලා. හරුව අඹලා තින්න යකඩින්ද කොහෙද? නැත්තම් ඔබේ ජීවිතේ මේ තරම් ඇවිලෙද්දි ඌ තාම ඉන්නවනේ පන පිටින්. ඔය බනින්නේ කාටද? රන්දීරටද? කාටවත් වැරදි කියලා වැඩක් නෑ සත්‍ය. වරද්ද ගත්තේ මමනේ.
ඇත්තද? උඹ ඉන්නේ නම් කොහමද? ඌව මරණ සයිස් එකෙන්. හැබැයි ඉතින් නම මතක් කරන්නත් බෑ. හිල්ලෙනවා. මල සමයන්. වැහිපිට හෙන ගැහුවත් උඹ කවද්ද ඌට විරුද්ධව වචනයක් කතා කරේ? උඹට ඌව මොනරෙක් වුණාට මට නම් ඌව නිකම් පොලොස් කොට්ටෝරුවෙක්. ගොඩක් ගෑනු අනාතුනේ පිරිමි එක්ක බුදියලම නෙවෙයි. පිරිමි මවල පෙන්නපු හීන ලෝකවල අතරමං වෙච්ච නිසා. ආන්ටි මම රන්දිරගේ යාළුවේ. අපේ පුතා අද රට ගියා. මම මේ දැනුත් එයාට පිරිත් කර කර හිටියේ. ඇයි දුව ගියේ නැද්ද? ආන්ටි මට ප්ලේන් එක මගේ අරුණා. අම්මේ මට ප්ලේන් එක මගේ අරුණාද? ප්ලේන් එක මාව මගේ හැද කියලා දන්නේ. දෙයිනේ හරි අපරාධයක් නේ. මේ දරුවගේ දෙමව්පිය දැනගත්තොත් කොච්චර දුක් වේද? මගේ පුතාව රටේරි දහසකුත් එකක් බාධක කරදර මැද්දේ මට ඕනේ මගේ දරුවගේ ජීවිතේ පෙපෙලිනව බලන්න. ඊට පස්සේ මම මැරුණත් කමක් නෑ. මේ අනේ දුව ආපු කාරණාව දැනගන්නත් බැරි වුණානේ. අම්මේ මං ආවේ අම්මේ රන්දිර ආවට පස්සේ මේ පෙට්ටිය යට දෙන්න. මේ තියෙන මල් ළඟ තියෙන වටිනම දේ. මේක මම මතක් වෙන්න තියාගන්න කියන්න. එයාගේ වටිනාම දේකුත් මං හරි පරිස්සමෙන් බලා ගන්නවා කියලා කියන්න.
සත්‍යා සත්‍යා එමිලියා කායකද ආවේ? කැබ් එක කාවේ. මොකද අම්ම රවාගෙන ඉන්නේ. එමි මාව අන්දන්න එපා. ඇත්ත කියනවා. කායකද ආවේ? මොන කරදරයක්ද මේ? මං කවුරු එක්ක ඉන්නද? එමි මේ ඔයාට බෑ මට බොරු කරන්න. මං ඇස් දෙකෙන් දැකපු දේ නෑ කියන්න බෑනේ. හොඳට දන්න වර මිනිහා වගේ හැම දෙයක්ම කරලා නෑ. ගාන්න. දෙන්නේ කන පුපුරන්න. මේක මාර වැඩක් නේ. එකම දේ හා කරදර කරන්නේ. හැමතිස්සෙම අරමිනිය වගේ ගාන්නේ. ඔයාට බැරිද තාම ඒව අමතක කරන්න? මට රෙස් කරන්න දෙන්න. මට මහන්සි. ඇත්තද? මහන්සිද? මහන්සි ඇති හිතේ දේවල් තද කරගෙන ඉඳලා. හොඳට මතක තියාගන්න එමි. බොරු කියලා පුරුදු වුණොත් ඇත්ත කියන්න අමතක වෙනවා කියලා. මුරණ්ඩු වෙන්න එපා පැටියෝ. අම්මිට ඇත්ත කියන්නකෝ. අම්මි මේ නැහෙන්නේ වාහෙන්දනේ. අම්මිට බයයි ඒවට මොකක් හරි කරදරයක් වෙයිද කියලා. බලන්න ඇත්තටම මටත් හිතාගන්න බෑ ඔයා මේ තරම් මුරණ්ඩුනේ කොහොමද කියලා. ඔයත් එනවා දම්මට පෝර දාන්න. ඔයා ගඩගින් බලා ගන්න. හැම දෙයකටම එනවා මෙතන. සේරටම කලින් ඔයා කවුද කියලා දැනගන්න. අම්මයිමයි මේක බලා ගන්න. මොන කරදරයක්ද මේක? මට අම්මලා දෙන්නෙක් එපා. තේරුණාද? කවදාවත් අහලා තියෙනවද? කවදාවත් අහලා තියෙනද මේ මම සතුටෙන්ද ඉන්නේ කියලා? එමේ නාතකන්න. ශාලු. අනේ ශාලු. එමීට තාම මේ දේවල් ගැන දැනුම් තේරුම් නෑනේ. ඉවසන්න. දැනුම් තේරුම් නැති නිසා තමයි කියලා දෙන්න ඕනේ. එමිලියා මේක හොඳට අහගන්නවා. එමිලියා මේක හොඳට අහගන්නවා. දෙයියෙක් වගේ ඉන්න මේ මිනිස්සේ යාගේ පාඩුවේ හිටියනම් උඹයි මමයි අත මෙතන නෑ එමිලියා. උඹට එතකොට කිව්ව එකයි එන්නේ. එමිලියා මතක තියාගන්නවා. උඹ අඩියක් ගන්න උස ගියානම් ඒ මේ මිනිස්සේ තමගේ ජීවිතය උගස් කරලා අපේ බඩ කඩ පුරවෙන්නා. මොනවද කළේ කියලා නෙමෙයි. මොනවද නොකළ කියලා අපගේ එමිලියා. මුළු ලෝකයක් හිනා වෙද්දී මුළු ලෝකයක් එපා කියද්දී මේ කියන්නේ ඉබටයි ගන්න ගෙනත් දුන්නේ. තාමකුත් කියන්න එපා ශාලු. මට සමා වෙන්න සත්‍යෝ. අනේ මේ අසරණී වෙනුවෙන් මට සමා වෙන්න සත්‍යෝ. මලක් කලක් වුණාට පස්සේ ආයෙක මලක් වෙනවා බර සත්‍යා. පාරක් වැදුනා තමයි. ඒත් ඒකට මොකී පාරක් වන්දිගේ වැටද සත්‍යා. මොකී පාරක් නඩුවක් විදිහටද? මට හරි මහන්සි සත්‍යා. මට හරි මහන්සි.
I'm sorry සත්‍ය. මට මං ගැනම ලැජ්ජයි. මට කිසි දෙයක් කරන්න හිත හදාගන්න බෑ. මට මං කරපු වැරද්ද මතක් වෙනවා. ඔයා මට සමාව දුන්නත් මගේ හිත සමාව දෙන්නේ නැහැ මට. මං ඔයාට මගේ තරහව පෙන්නපු විදිය කොච්චර කැතද? ඔයගොල්ලෝ ජීවිත කාලෙ දුක් විඳලා හදපු මගේ qualities මං මොහොතකින් නැති කරගත්තා. මං ඔයාට ලැජ්ජ කරා. මට මං ගැනම අපිරියයි. මන් දන්නවා එමි. ඔයා ආවේගයෙන් හිටියේ. ඒ හිටියේ මගේ එමි නෙවෙයි. ඒ වගේ ආවේගය. මං ඒ දේවල් අමතක කරලා ඉවරයි. ඔවත් ඒ දේවල් අමතක කරන්න. එමි ජීවිතය ඇතුළේ මට මනුස්සකම් හොයාගන්න බැරි වුණා. අන්තිමට මනුස්සකම් ඇතුළේ මං ජීවිතය හොයාගත්තේ. මට ශාලුයි ඔයයි නිසයි ජීවිතේ ලැබුණේ. ඒ නිසා මට ඒක මහමෙරක් වගේ වටිනවා එමි. ඔය මම අංකල් කියන්නද ආන්ටි කියන්නද අම්මා කියන්නද තාත්තා කියන්නද කියලා පොඩි කාලේ තම්බ කල්පනා කරා. ඒත් අම්මා කිව්වා වගේ දෙවිවරු උනත් අපි ළඟට කිසිම සම්බන්ධකමක් නැතුවත් එනවා. අරේට සමා වෙන්න සත්‍ය. ඔය අපි දෙන්න වෙනුවෙන් කරමු හැමදේටම. මං ඔයාව වදාපු අම්ම නෙවෙයි. හැබැයි මං ඔයාව වදාපු අම්මා. ඒත් එක තේරුම් ගන්න කාටවත් බැරි වෙයි එමි. අම්මා ආයෙම කියන්නේ වචනේ. අම්මා තව එක පාරක් කියන්නේ වචනේ. අම්මා මම මුළු ජීවිත කාලෙම ආසාවෙන් අහන්න හිටපු වචනේ. මට මේ අද වුණා මේ දැන් උනත් මැරෙන්න පුළුවන්. සැරසෙමි. Come in. මං ඇතුළට එන්නද? නෑ ඉන්න. මං එන්න. මං ආවෙවත් එක ටිකක් පර්සනලි කතා කරන්න. වාඩි වෙන්න තරංග. මේ වෙලාවේ ආපු එක ගැන වරදවා හිතන්න එපා. ඔයා තනියම ඉන්න වෙලාවක දිලිනිත් එක්ක ඇවිත් මේ කිසි දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. කියන්න තරංග. මම ඒ ලෙවල් වලින් පස්සේ අමන්දව මගේ අක්කා ළඟට යවන්න කියලා හිතාගෙන ඉන්නේ මේ USA වලට. එහෙ යුනිවර්සිටි එකකට. මගේ බලාපොරොත්තු තියෙන්නේ ස්පෝර්ට්ස් වලටත් එක්කම යවන්න කියලා. ඉතින් ඒක කොච්චර ලොකු දෙයක්ද? ලොකු chance එකක් නේ. ඒකට කම්ප්ලීට් කරන්න මෙහි ගොඩක් දේවල් තියෙනවා. ස්කෝලර්ෂිප් එකක් ගන්න වුණත් මේ ස්පෝර්ට්ස් වලින් ලොකු ඇචීව්මන්ට් එකක් මෙහි තියෙන්න ඕනේ. මේ තරංග ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නේ? It's okay. ඕන දෙයක් කියන්න. මට අහන් ඉන්න පුළුවන්. මේ කිසිම තාත්තා කෙනෙක් නොකරන්න ඕන මේ ලැජ්ජ හිතෙන උදව්වක් මම මේ ඉල්ලන්නේ ශාලු. ඒකට අකමැති වුණා කියලා මම ඔයත් එක්ක පොඩ්ඩක්වත් අමනාප නැහැ. මේ තරංග
මට මේ මීට් එකේ එමේගේ අවස්ථාව ඕනේ ශාලු. එමේ දෙනුවොත් මගේ දුවට chance එක නැති වෙනවා. මන් දන්නවා මේක හරිම ආත්මාර්ථකාමී ඉල්ලීමක් කියලා. ඒත් පරිත්‍යාගයක් කියලා හිතලා මේක කරන්න ශාලු. එමීට ලබන අවුරුද්දේ chance එක ගන්න පුළුවන්. තරංග ඔය මොනවද මේ කියවන්නේ? මට දිලිනිගේ ප්‍රශ්න කිරීම ඉස්සරහා තවත් අසරණ වෙන්න බෑ ශාලු. එයා හැමදාම කියන්නේ මං එයාලා ගැන බලන්නේ නැහැ කියලා. ඒක නිසා පුළුවන් නම් පරිත්‍යාගයක් විදියට මේක කරන්න ශාලු. තාත්තා කෙනෙක්ගේ අසරණ ඉල්ලීමක් කියලා හිතලා මේක කරලා දෙන්න. Please. මට කෑම බීම දුන්නේ. මට බොරු ආදරේ පෙන්නේ. ඒ ඇතකට ඕකටද? මං අම්මට කිව්වා. මට එක්කෙනා කෑම කන්න බෑ කියලා. shit. කාපයෝ මට වොමිට් කරන්න හිතෙනවා. එමි මේ මිනිස්සයා එක කිව්වේ මිනිස්සයාගේ අසරණකමට. අසරණකමට? කාගේවත් අසරණකම් වලට ඊටත් වඩා අසරණ ඔයාවයි මාව ඇදට දාන්නේ ඇයි? අම්මා දන්නව නේද මේ කම්පිටිෂන් එක මට කොච්චර වැදගත්ද, මං කොච්චර මහන්සි වුණාද කියලා. අතපය කඩාගත්තද කියලා. This game is mine. කොහොමද මේ මිනිස්සේ එච්චර කැත රික්වෙස්ට් එකක් කරේ? අම්මට තිබ්බේ ගහල එලවන්න. එමියක නවත්ත ගන්නවා. ඒ මිනිස්සයා වගේ තාත්තා වගේ වැඩ හිටියේ. කවුරුත් වඩ බල කළේ නෑ. අකමැති නම් අපි ඒකට කියමු. නිකන් කටමැට දොඩවන්න එපා. අම්මට නම් මොකද? අම්මට පුරුදුයිනේ ඕවා. මොනවද මට පුරුදු? පාවා දීලා. රට පාවා දීලා. තමන්න විශ්වාස කරපු කෝච පාවා දීලා. මෙයිනේ ලංකා ශාලිකා ලංකා තිලක ලංකා ඉතිහාසයේ ධාවන සූරියක් කරපු මුල්ම පාවාදීම කළේ මෙයා. මං අම්මගෙන් තමයි මේ පාඩම ඉගෙන ගත්තේ. කිසිම දෙයක් අකමැත්තෙන් දෙන්න ඕනෙත් නැහැ. අකමැත්තෙන් දෙන කිසිම දෙයක් ගන්න ඕනෙත් නැහැ කියලා. අම්මා කවදාරි දවසක තේරුම් ගනි දුර දුවනකොට වේගයට වඩා වටින්නේ මග නතර කරන්න නැතුව ගේම් එක ඉවර කරන එක කියලා. මම අම්මට වඩා ගොඩක් වෙනස්. ඒක තරංගංකට තේරුම් කළ දෙන්න. මොඩේ මට නම් බයකුත් තියෙනවා. ආරය නැත්තම් ඔයා කොහොමද ඇතුලේ? එයාත් කොහොම හරි පරද්දන්න බලන්න මන්ද. තේරුණාද? එතකොට කාගෙත් ඇස් ඇරේ. දොරත් ඇරුණ කටත් ඇරුණ නේ
මං කියන්නේ නැත්නම් ක්ලාස් රූම් එකේ වෙච්ච දේවල්. මේ අංජු crazy. යා මෙතන බලනවා. ගර්ල්ස් මොකද උතන වෙන්නේ? මොනවද කරන්නේ? Hi Anju. Hi Kamindu. How are you? All good. This is Amanda. Hi. That is Wendy. Hey. Hey. This is Malky. Malky. Hello. So how's work? Oh, good. Okay. See you then. Okay. Bye. Bye. On my right, Emilia Fernando. And on my left, Taruka Samarakon. Emilia Fernando to love all. Play. බයලා නෑ යා හොඳට ඉන්නවා. ඔය ඉන්න ලස්සනට හිනාලා. Wow! මේ මන් කියනවා. Come on Nemi. Come on, Nemi! Yay! එමි you're amazing නෙමි. ඇත්තටම නියමයි. මම අද ආවේ ඔයා නිසාමයි. ඔයා තමයි අද චැම්පියන්. ඊළඟ එකටත් ඔය විදිහටම ෆේස් කරන්න. හරිද? you're the winner. මෙතනින් යන්න මේක. බොරුවට කියවනවනේ. We are stressed man. Apple juice, I like it. Emmy, come soon. Good luck, Emmy. Thank you. ඔයාට ෆයිනල්ස් වලටත් සිලෙක්ට් වෙන්න කියලා මං විශ් කරනවා. Good luck, huh? Do your best. ඔක බීල ඉක්මනට එන්න. Okay. අමන්දගේ මැච් එකට මාත් යනවා. Emmy, hurry up. Sure. සත්‍ය නෙක්ස්ට් ඉවෙන්ට් එක එමීගේ මං යාම හැමතැනම හෙව්වා. මේ දරුවා කොහෙ ගිහිල්ලාද දන්නේ නැහනේ. ඉතින් දැන් මේ චේන්ජින් රූම් එකේ ඉන්නවා කිව්ව නේද?
පුතේ කෝ එමි දන්න අංකල්. දන්නේ කියන්නේ ඉතින් ඔය ඔයගොල්ලොත් එක්කනේ පුතේ Emmy? Emmy? Oh my god. Emmy, wake up. Let's go. එමි Oh my god, Emmy. Oh my god. Emmy. What happened, Emmy? Are you okay? Emmy, are you okay? Emmy. Emmy, darling, කතා කරන්න පුතේ, Emmy. Emmy. Are you okay? මොනවා වෙලා දන්නේ? අනේ බලන්න ශාලු කිව්වේ මට මෙයාව හැක් වගේ බලාගන්න කියලා. දැන් මම මොනවද කරන්නේ? මෙයාට මොනාර විසදයක් පෙවිලා. Oh my god. විසදයක්? Darling. ඒක යට වොමිට් වෙලා දැන් හරියයි. What? මේ අනේ මේ බතල පොඩ දෙයක් කරන්නේ එමි කොහොමද? පුතේ. පුතේ. එමි. එමි Emmy, පුතේ. what happened? මොනවද බිව්වේ? Emmy. ශාලු කෝල් කරලා බලන්න. එමි. අයෝ මේ තරංග. බලබලින් නැතුව හොස්පිටල් එකට අරන් යමුකෝ. මේ කොහෙද රෙස්ට් රූම් එකේ වැඩ හිටියේ. ශාලු සත්‍ය මීට සිහිය තියෙනව නේද? සත්‍ය මෝ කෙල්ලට මොනවා හරි දීලා තියෙනවා. ශාලු මේ මොඩිට මම කිව්වා. කවුරුත් දුන්න පළේට මොකුත් කන්න බොන්න එපා කියලා. කොහෙවත් යන්න එපා කියලා. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා. ඇහුවද? අනේ දෙයියනේ සත්‍ය. ශාලු listen. ඔයා බය වෙන්න එපා. එයාට දැන් හොඳයි. ඔයා හිමිට එන්න. She's totally okay now. අනේ මගේ කෙල්ලට මට කතා කරන්න ඕනේ. පොඩ්ඩක් ෆෝන් එක දෙන්නකෝ සත්‍ය. ප්ලීස්. හරි ඉන්න. ඔයාට මං ගන්නම් okay? පාරත් දෙපාරක් මන් දෙකක් වනවන හෙට වෙට්ටුවනවා. පාරටම හිතාගන්න බැරුණා උඹද කියලා. උඹ ඉස්සරට වැඩිය වෙනස් වෙනානේ. අනේ ඩගේ මැන විකාර. මගේ දරුවට සනීප නෑ. මොකද්ද බං හදිසිය? පොඩක් ඉඳපන් කොප්පම. අනේ එක පාරක් කිව්වා අයින් වෙන්න. මගේ පරණ කර්මකාර රසාව දැන් කරන්නේ නෑ. ඔබ තාම තරුණයිනේ බං. දැන් සුද්ධිය වගේ බං. ඔව් යකෝ. මගේ හැබැයි රැපුන් නිසා. බලපං. උඹලා පුච්චපුවා ෆිකපු පාරවල් තාම තියෙනවා. මට දුවෙක් ඉන්නවා. මට පවුලක් තියෙනවා. දුකක් ඉන්නවා. පුතේ එකත් හොදට අහගන්න. උඹලා වගේ පිරිමි ඉස්සරහා ගන්න ඕනේ වේශය ගෑනු වේශයද පිරිමි වේශයද කියන එක දැන් මං හොදට දන්නවා. එන්නම් මුසලයා Coach, she's okay now. Okay. If she wants to play, she can play now. Okay. Thank you, doctor. එහෙනම් සර් හරි. ගිහින් එන්න. Thank you.
එමි වට අමරුණන් අපි නවත්තමු. මොකද නික රිස්කයක් ගන්න ඕනේ නෑනේ. මට ප්ලේ කරන්න පුළුවන්. ඩෝන්ට් වරි මම මැරෙන්නේ නැහැ. මම මැරුණත් මේ හැමෝම දැනගනි මට මොකද උනේ කියලා. ඒත් මන් දැනගන්න එකක් නැහැ. ඔයාගේ හිතේ තවත් ශක්තිය ගන්න පුතේ. මොකද දෛවයට පුළුවන් ඔයාව රිද්දවන්න විතරයි. දෛවයට බෑ ඔයාව වටන්න. You can do it. Come on. God bless you. එයා දැන් ෂේප් එයා හොඳ පොමිත් කළා එනිසා ඕකේ ඔයා එයාගෙන බොරු වෙන්න එපා ඕකේ බලන්න යා හරියට ප්ලේ කරන්නේ නැහැ. යා ස්ටේබල් නෑ. ওই විදියට දෙයා වෙනදට මැච් ප්ලේ කරන්නේ. අමන්දා වට කවිඳුත් එක ටුව එක යන්න ඕන්ද? එහෙනම් ඉතින් යාට විනාශ වෙන්න දෙන්න. Understand? මෙතන බොරුවට වැළලෙන්න හදන්න එපා. පේනවද මන්ද? පැරදෙන අශ්වයෙක්ට බෙට් කරන හැටි. කවුද අශ්වයා? වාගේ යාළුවද? සෝරි. යාළුවා නෙවෙයිනේ. මොකද යාළුවා කරදරේ වැටෙන වෙලාවේ මෙයානේ ලිස්සලා ගියේ. Are you crazy කවිඳු? මම මොකුත් දන්නේ නැහැ. මේ අශ්වයාගේ කකුලට වෙට්ටු දැම්ම කවුද කියලා අපි හොයාගන්න. මොකද මේ අශ්වයා පරදිකම් බලන් ඉන්නේ වැඩක් කරගන්න බැරි බూరు පැටියෙක් බව පැහැදිලි.
පොඩ්ඩක් එහාට වෙන්න මට ඇතුළට යන්න ඕනේ. මේක හොඳින් අහගන්න. මින් පස්සේ එමි දිහා බෙල්ල කරකවලා බැලුවොත් තමුන්ගේ බෙල්ල කරකවනවා රිවට් වෙලා යන්න. මේක දෙන්න. ඔව් අංකල් මගේ අවස්ථාව අමන්දර දෙන්න. මං තාත්තා කෙනෙක්ගේ ආදරයක් දැකලා නැහැ අංකල්. ඉස්සරත් ස්පෝර්ට් මීට් වලදී චියර් කරන්න ආවේ මගේ අම්මා විතරයි. අම්මා හයියෙන් කෑ ගහලා චියර් කරනකොට මට මොකක්දෝ ශක්තියක් එනවා. එතකොට මම හයියෙන් දුවනවා අංකල්. පුංචි කාලේ මං හිතුවෙම එහෙම හයියෙන් දුවනකොට මගේ තාත්තයි කියලා. ඒත් ඒක කවදාවත් වෙන්නේ නැති බොරුවක් කියලා මං දැන් දන්නවා අංකල්. අම්මගේ මගේ ජීවිතේට තාත්තා කෙනෙක් හිටියනම් කොච්චර හොඳයිද? අංකල්ගේ බලාපොරොත්තු මම හැමදාම දැක්ක අංකල්. මට මගේ තාත්තා වෙනුවෙන් කිසි දෙයක් කවදාවත් කරන්න බැරි වෙයි. මං දැක්ක හොඳම තාත්තා වෙනුවෙන් මම මේ මෙඩල් එක දෙන්නේ. හැබැයි ඒක පාවාදීම නෙමෙයි. එමි මේ ළමයි කළා තියෙන වැඩේ බලන්නකෝ. ඔයාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මේක මානසික ලෙඩුට දෙන වෙහෙතක්. ඇත්තට මේක ගත්තම මිනිස්සු ස්ලෝ වෙනවා. See. නායකින්ට පටු අරමුණු තියෙන්න බෑ පුතා. මේ තියෙන්නේ ඔයා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් හැසිරලා තියෙන විදිහ. ඔන්න අපේ ලීඩර්ෂිප් එක. කරුණාකර මගේ දැහැට නොපෙනී මෙතනින් යනවා. පාසලේ නම්බුව රකින්න බැරි නායකයෝ තමයි රටේ නායකයෝ වෙලා කවදා හරි මේ රටට සාපයක් වෙන්නේ. Please get out from here. Go with you!
එමීලියාටයි අංජු වෙනුවට අමන්දටයි මේ ටුව එක යන්න ලෑස්ති වෙන්න වෙනවා. Yes. ඔයා හතුරෙකුට ඔච්චර බය වුණා නම් මං ඔයාගේ හතුරෙකුට කොච්චර බය වෙන්න ඇද්ද කියලා ඔයා නිකමටවත් හිතුවද ශාලු? මට ජීවත් වෙන්න තියෙන එකම හේතුව තාත්තේ. මට මැරෙන්න බැරි වෙච්ච එකම හේතුවත් ඔයා දුව. තාත්තේ. තාත්තේ. සමහර තැන්වලදී මට හැරිලා එන තිබුණ තාත්තා. ඒ කල්පිට ගොඩක් දුර යන්නේ හිතුණා. සිද්ධ වෙච්ච කිසිම වැරද්දක් ආයෙමත් හරි ගස්සන්න බෑ කියලා මං තේරුම් ගත්තේ මේ කෙල්ල හොයාගත්ත දවසේ. ඔයා ඉස්කෝලේ ඇරිලා දුවගෙන එනවා වගේමයි මම මුල්ම දවසේ මේකිව දැක්කේ. ඒ ඇස්මයි ඒ කොණ්ඩෙමයි මට නැතිවෙච්ච අවුරුදු 16ම ආපහු මට ලැබුණා වගේ ලොකු දුව. මං එදා ගමට ගියේ සීයා තාත්තා කෙනෙක් වෙලා. ඒ හැඟීම හැම දවසකම එමීව බලන්න එන්න මගේ හිත කිව්වා. මේ ඔයා අද ඉන්න ඕන තත්ත්වෙ නෙවෙයි ශාලු. ඔයා තරුවක් වගේ බැබලෙන්න ඕන කෙනෙක්. මගේ හීන අම්මගේ හීන විතරක් නෙවෙයි ඔයා වල දැම්මේ ඔයාගේ හීන. ඊට පස්සේ කිසිම රේස් එකක් මම බලලා නෑ ලොකු දුව. ඔයාට තිබ්බ මට ඇත්ත කියන්න. මට අත්තගේ හීන තරම් නැගලා තියෙනවා තාත්තේ. ඒකට මං ගොඩක් බය වුණා.
වැරදුන කෙනෙක් විදියට ගමෙන් ගිය මම 100,000 වාරයක් පෙරදුනා. හැම වීරයෙක්ම අවියායුධයන් සටන් කරන්නේ නැහැ. හැබැයි හැම වීරයෙක්ගේම ශරීරයේ එයාගේ සටන් වල සලකුණු ඉතුරු වෙනවා. අම්මා කෙනෙක්ගේ පව එහෙමයි. එදා මම මගහැරලා දෙවියන්මද සත්‍යගේ වේශයෙන් මල් ළඟට ආවේ. බහිමු. ආයෙත් ආවද මේක අස්සර රින්ගන්න? මම හිතුවා ආයෙත් මේක අස්සර මෙයි කියලා. රවුම් ගාලා මෙතන. හොඳ වැඩක් කරන්නම් මම. එකෙක් මදි වැඩ තව. පැරුණුත් ගෙනල්ලා මෙතන. අම්මේ ලොකු දුව මෙච්චර කාලයක් කොහෙද හිටියේ? දුවේ අය දුවේ මේ පපුව විඳපු දුක දන්නේ මේ පපුව විතරයි. මං කාට මේව කියන්නද? අවුරුදු 16ක් මං අන්නෝමරි ජීවත් වුණේ. ඔයාව දැක්කලම මැරෙන්න පුතේ. අත්තම්ම කොච්චර ආසාවෙන් හිටියද ඔයාව ටිකක් වඩා ගන්න. මෙච්චර කාලයක් කොයිද ඇඟිලා හිටියේ? සීයා ඔය දෙන්න ගැන කිව්වම මං සීයට වැන්දේ නැති ටික විතරයි මට ඔය දෙන්නව පෙන්නන්න කියලා පුතේ. අනේ මයි පුතේ. අම්මෝ අම්මට තියෙන මෙල්තෝගේ මටවත් නෑනේ මෙච්චර. අම්මා හරියට රටක් වගේ. දරුවෙක් කියන්නේ අම්මෙක්ට රටක්.
කවුද පිරිමිලා මේක ඇවිල්ලා ඕක දීලා ගියා. නමකුත් කිව්වා. මට නමක් මතක නෑ ලොකු දුව. මේ තමයි හොඳම ජෝඩුව. ඇයි? එකක් නැති වුණොත් එහෙම අනිත් එකට පැවැත්මක් නැහැ. ඒ නිසා එකටම ළඟින් ඉන්න ඕනේ. මේ අපි දෙන්න වගේ.